මංවලට ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් බෙදා ගන්න ඔයාලත් එක්ක. රයිට්, අපි මෙහෙම පටන් ගමුකෝ. මේක ඇත්තටම මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් නෙමෙයි. මේක අපි ගමු මේ විදිහට. මගේ ටීචර්ගේ, මගේ ගුරුතුමාගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එක. රයිට්, එතකොට 3 දෙනෙක් ඉන්නවා. මගේ ගුරුතුමා සහ ගුරුතුමාගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. හරි. එතකොට කතාව පටන් ගන්නේ මෙහෙම. මේ මම කතා කරන්නේ මේක සත්‍ය සිදුවීමක්. එතකොට මේක ගොඩක් 1900 ගණන් වල බර කාලේ වෙච්ච එකක්. හරි. එතකොට ඒ කාලේ මේ 3 දෙනාගේ තිබ්බ හොඳම ලොකුම බලාපොරොත්තුව තමයි 3 දෙනා කියන්නේ මගේ ටීචර් සහ එයාගේ යාළුවෝ දෙන්නා. තිබ්බ ලොකුම බලාපොරොත්තුව තමයි ෆෝන් එකක් ගන්න එක. ඔය ඒ කාලේ තිබිලා තියෙන පොඩි බටන් ෆෝන් එකක්. ඒක තමයි ඒ කාලේ තිබ්බ හොඳම ෆෝන් එක. රයිට්. එතකොට මේක ගන්න එක තමයි එයාලගේ ලොකුම බලාපොරොත්තුව. එතකොට මෙයාලට ජොබ් එකක් නැහැ. ජොබ් කරන්න නැහැනේ. මෙයාලා 3 දෙනා කතා වෙලා තියෙනවා අපි ජොබ් එකකට එකම ජොබ් එකට ඇප්ලයි කරමු. එකම කම්පැනි එකේ. එතකොට ඇප්ලයි කරලා අපි ෆස්ට් සැලරි එකෙන් මේ විදිහට ෆෝන් එකක්, මේ ෆෝන් එක අලුත් ඒ කාලේ තිබ්බ අලුත්ම ෆෝන් එක. ඒ ෆෝන් එක ගමු. රයිට්. රයිට්, මෙයාලා 3 දෙනා ජොබ් එකට ඇප්ලයි කරනවා. හරි. ඊට පස්සේ 3 දෙනාටම ඉන්ටර්විව් කෝල් කරලා තියෙනවා. ඊට පස්සේ කොහොම හරි 3 දෙනා ගිහිල්ලා තියෙනවා. දැන් ඉන්ටර්විව් එක ෆේස් කරලා මෙයාලා ගෙදර ඇවිල්ලා ඊට පස්සේ දැන් ඔන්න කට්ටිය බලන් ඉන්නවා එහෙන් කතා කරනකම් ජොබ් එකට එන්න කියලා. වැඩ කරන්න පටන් ගන්න. රයිට්. එතකොට මගේ ටීචර්ට කෝල් කරලා නැහැ. අනිත් දෙන්නටම කතා කරලා තිනවා. එහෙනම් වැඩ පටන් ගන්න එන්න කියලා කතා කරලා තිනවා. රයිට්. එතකොට මොකද මෙතන වෙලා තියෙන්නේ? එතකොට මෙතන වෙලා තියෙන්නේ මේ දේ තමයි. ඉන්ටර්විව් එකේදී දැන් ඔන්න ප්‍රශ්න අහනවානේ. මේ ප්‍රශ්න අහද්දී එක ප්‍රශ්නයක් මෙයාලා 3 දෙනාගෙන්ම අහලා තියෙනවා. ඒක අදටත් අහනවා, අපි දන්නවා. ඒ ප්‍රශ්නේ තමයි ඔයා කොච්චර සැලරි එකක් එක්ස්පෙක්ට් කරනවද කියලා. කොච්චර මුදලක් ඔයා සැලරි එකක් බලාපොරොත්තු වෙනවද කියලා මෙයාලා 3 දෙනාගෙන්ම අහලා තියෙනවා. රයිට්. එතකොට ඔතනදී මගේ ටීචර් කියලා තියෙනවා මට ලක්ෂයක්වත් ඕනේ කියලා. ඒ කාලේ හැටියට ලක්ෂයක් කියන්නේ බර ගාණක්. සාමාන්‍යයෙන් ඒ කාලේ මැනේජර් ලෙවල් එකේ එක්කෙනෙක්ගෙත් සැලරි එක මන්ත්ලි සැලරි එක සාමාන්‍යයෙන් මම හිතන්නේ මට මතක විදිහට 4000 ගාණක් හරි ඔහොම ගාණක්. හරි. එතකොට මගේ ටීචර් ඉල්ලලා තිනවා ලක්ෂයක්වත් ඕනේ කියලා. රයිට්. හරි. ඊට පස්සේ දැන් ටීචර් ඔය ප්‍රශ්නේ හින්දා තමයි සිලෙක්ට් වෙලා නැත්තේ. එතකොට අර දෙන්න සිලෙක්ට් උනේ ඇයි? ඒ දෙන්නගෙනුත් ওই ප්‍රශ්න ඔය විදිහටම අහලා තියෙනවා. රයිට්. එයාලා ඒකට උත්තර දීලා තියෙනවා. එක්කෙනෙක් කියලා තියෙනවා මට ගාණක් එහෙම මම දන්නේ නැහැ. ඔයාලා කැමති ගාණක් දෙන්න වගේ උත්තරයක් දීලා තියෙනවා. රයිට්. ඊට පස්සේ අනිත් එක්කෙනා කියලා තියෙනවා මට කමන්න නැහැ. ඔයාලා කීයක් දුන්නත් එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. රයිට්. එයාත් ඒ වගේ උත්තරයක් දීලා තියෙනවා. රයිට්. ඊට පස්සේ ඔන්න දැන් මේ දෙන්න ජොබ් එකට යනවා. දැන් මගේ ටීචර් ගෙදර, එයාට ජොබ් එකක් නැහැ. ඊට පස්සේ දැන් ඔන්න මේ දෙන්න ජොබ් එකට යනවා. හරි. ඊට පස්සේ දැන් මට උතනින් ඔයාලට කියන්න ඕන දේ තමයි එතකොට දැන් මෙතන ඇත්තටම හරි දේ වෙලා තියෙන හරි දේ මොකද්ද? දැන් මගේ ටීචර් හරියටම නිශ්චිත උත්තරයක් කියලා තියෙනවා. මට මේ ගාන ඕනේ. ඒ වුණාට අර එයාලා එහෙම නැහැ. එයාලා වැටුඩ එයාලා කියලා තියෙන්නේ එහෙටත් නැති මෙහෙටත් නැති උත්තරයක්. මට කීයක් හරි දෙන්න. ඒ උත්තරේ නිශ්චිත නැහැ. රයිට්. ඒ වුණාට එතකොට ඊට පස්සේ දැන් අද වෙනකොට අවුරුදු ඒ කියන්නේ ඒ කාලේ ඉඳන්ම ඒ යාළුවෝ දෙන්න එතන එයාලා එකම තැන වැඩ. අද එයාලගේ සැලරි එක ලක්ෂයට කිට්ටුයි හෝ ඔහොම ගාණක් ඒ යාළුවෝ දෙන්නගේ සැලරි එක. නමුත් අද මගේ ටීචර්ගේ සැලරි එක ඒ යාළුවෝ දෙන්න ගන්න සැලරි එක තියෙනවානේ වගේ ඒ සැලරි එක වගේ 3 ගුණයක් මගේ ටීචර්ගේ යටතේ වැඩ කරන කට්ටියට ටීචර් ගෙවනවා.
රයිට් මගේ ටීචගේ යටතේ වැඩ කරන සේවකයෙක්ට අර යාළුවෝ දෙන්නගේ සැලරි එක වගේ 3 ගුණයක් ටීචර් ගෙවනවා. එතකොට හිතාගන්න කැල්කියුලේට් කරලා ටීචර්ගේ සැලරි එක මොන වගේද කියලා. හරි. එදා එතකොට මගේ ටීචර් නිශ්චිත උත්තරයක් දීලා තියෙනවා මට මේ ගාන ඕනේ. එයා වෙන්නලා නැහැ. එයා නිශ්චිත උත්තරයක් දීලා තියෙනවා. දැන් එතකොට මගේ ටීචර්ට ඒ වගේ සැලරි එකක් ගන්න අද සාර්ථක වෙලා ඉන්න පුළුවන් වෙලා තින්නේ එයාගේ වැලියු එක හඳුනගෙන ඒක ඩිවලොප් කරගෙන තියෙනවා. ඒතර යාළුවෝ දෙන්න එහෙම නැහැ. එයාලා ගිය ජොබ් එකටම එකම තැන ඉඳගෙන එයාලා වැලියු එකක් හදාගෙන නැහැ, ස්කිල් එකක් හදාගෙන නැහැ. එයාලා එකම තැන එකම පඩියට මේවා වෙවි මේ අවුරුදු ගානම ඉන්නවා. එතකොට අපි කරන්න ඕනේ අපේ ජීවිතේ වැලියු එක හදාගන්න එක. අපිට අද නැති වෙන්න පුළුවන්, අපි 0 වෙන්න පුළුවන්. ඒත් අපි කරන්න ඕනේ අපේ වැලියු එක හදාගන්න එක. අපි ඇයි තවත් කෙනෙක්ට අපේ වැලියු එක තීරණය කරන්න දෙන්නේ? අපි දැන් මේ අටපහ ජොබ් එකක් කරලා අපි කරන්නේ තවත් කම්පැනි ඕන කෙනෙක්ට අපේ වැලියු එක, අපේ ජීවිතේ වැලියු එක ඔයාලට දෙන්න පුළුවන් 40000, ඔයාලට දෙන්න පුළුවන් 50000. එයයි තීරණය කරන්නේ අපේ වැලියු එක. ඇයි එහෙම කරන්නේ? of course ඔයාලට වෙන්න පුළුවන් ඔයා බින්දුවෙන් පටන් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට අටපහ ජොබ් එකක් කරන්න වෙයි ඔයාගේ ෆස්ට් ඉන්කම් එක හදාගන්න. රයිට්? ඔයාලට ඉන්කම් එකක් එකතු කරගන්න. but එහෙම කරගත්ත කියලා ඔයාගේ ටාගට් එක ඔයා අමතක කරන්න එපා. රයිට්? ඔයාගේ වැලියු එක, ඔයාගේ ස්කිල් එක ඔයා ඩෙවලොප් කරගන්න ඕනේ. ඔයා පොලිෂ් වෙන්න ඕනේ හොඳට ඒ කාලේ. එතකොට ඔය කාලේදී වෙන තවත් එක හොඳ දෙයක් තමයි ඔයාගේ වැලියු එක හදාගද්දී ඔයාගේ වැලියු එක හදාගන්න කාලේ දිනවනේ. ඒ කාලේ වෙද්දී ඔයා 0 වැටෙනවා. ඔයාට ඉන්කම් එකක් නැහැ, ඔයාට සල්ලි නැහැ. රයිට්? එහෙම වෙන්න පුළුවන්. but ඔයා වැලියු එක හදාගත්තොත් ඔයා දවසක අනිත් හැමෝටම වැඩිය ලෙවල් එකකට යනවා. රයිට්? එතකොට ඔයාගේ වැලියු එක හදාගන්න කාලේ ඔයා 0 යනවනේ. එතකොට ඔයාට දැනගන්න පුළුවන් ඔයා ළඟ ඇත්තටම ඉන්න මිනිස්සු කවුද කියලා. ඒ කියන්නේ ඔයාගේ ළඟ සල්ලි නැති වෙද්දී, ඔයාට කරගන්න පුළුවන් දේවල් සීමිත වෙද්දී, ඔයාට බලා ගන්න පුළුවන් ඇත්තටම ඔයාට ආදරේ, ඇත්තටම අවංකව ඔයා ළඟ ඉන්න මිනිස්සු කවුද, යාළුවෝ කවුද කියලා. රයිට්? එතකොට ඔයාට තවත් එක ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඔයා ඔයාගේ වැලියු එක හදාගන්න කාලේ මිනිස්සුන් අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා වැලියු එක හදාගත්තට පස්සේ ඔයාට අනිවාර්යෙන් අර ලෙවල් එකට යන්න පුළුවන්. ඒ ලෙවල් එකට ගියාම අර ගිය මිනිස්සු ඉන්නවනේ. එයාලා ආයෙත් එහි. එතකොට කරන්න ඕන දේ ඔයාලා බලාගන්න. රයිට්? දැන් මට ඔයාලට දෙන්න ඕනේ ඕක. අපි අපේ ජීවිතේ වැලියු එක කාටවත් තීරණය කරන්න දෙන්නේ නැතුව අපි අපේ ටාගට් එක ඔළුවේ තියාගෙන ඒ විදිහට අපේ වැලියු එක හදාගත්තොත් අපිට හොඳ ගමනක්, අපේ ලයිෆ් එක චේන්ජ් වෙන ගමනක් යන්න පුළුවන්. රයිට්? so guys, ඉතින් ඔයාලගේ ටාගට් එකේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න. රයිට්? දෙයක් ඉගෙන ගන්න. see you guys, always be in present.